called papa. Can we eat papa? No, we can't eat papa. It is only for the Vesak kudu. දැන් ඇතුළට දාන්න. Well done, Adrian. දැන් දැන් අරවන කොනේ ඉඳලා කොනට. හරි හරි. හරි හරි. ඒක හරි. ඒකයි පුතේ. ඒක බය වෙන්න එපා. ඉතින් වෙසක් කූඩු මොකටද? ඇයි මෙහෙම කරන්නේ? වෙන කොළ වලින් අලවන්න බැරිද? Do now, okay? Take it to other side. Turn it to other side පුතේ. අන්න එහෙම. දැන් මයි පුතා මේ කෑලි ගලවන්න. අනේ පුතේ ඉවි. Oh, Adrian, look at that! Wow! එකක් ඉතින් ඒඩ්‍රියන්වත් එකතු කරගෙන අම්මයි හැමෝමත් එක්ක මේවා හරි පිළිවෙලට කරන්න පුළුවන් වෙන එක. If you don't get it, you're always going to be somewhat sad. So the Buddha taught us ඔහොම තමයි වෙසක් සතිය Remember what I did? I read like this. Go like this first. Give it to me. Try to have it. Don't drop it. Don't drop it. Fully, just little. Did you do it? මේ පුංචි මූමන්ට් කොයිතරම් වටිනවද කියලා අපිට දැනෙන්නේ අපේ බබාලා සතුටින් ඉන්නවා එයාලගේ මූණෙන් එයාලගේ ඉරියව් වලින් පෙන්නද්දී. ඉතින් මේ අද ඉන්වෙස්ට් කරන ටයිම් එක එයාලගේ ෆියුචර් එකට එයාලගේ ඩිවලොප්මන්ට් එකට හරියට බලපානවා කියලා මම විශ්වාස කරනවා. හැම අම්මා තාත්තා කෙනෙක් වගේම අපිත් බලන්නේ එයා වෙනුවෙන් ටයිම් එක පුළුවන් උපරිමයට දෙන්න. ඉතින් මේ වීඩියෝ එකේ අද තියෙන්නේ අපි වෙසක් කොහොමද ගෙදර සෙලිබ්‍රේට් කරේ කියලා. Mommy, what හරිම ලස්සනයි. This is called papa. Can we eat papa? No, we can't eat papa. It is only for the Vesak kudu. Mommy, can you just put some more water in? No water, it should be Just sticky. I just why? පුතේ මේ මෙතන නෙමෙයි අතෙන්ට ඔහොම තියවම මොකක් හරි උඩින් තියන්න ඕනේ පුතේ. ඒඩ්‍රියන් එක මීට ඉස්සෙල්ලා වෙසක් කූඩු හදලා තිබුණත් මේ අවුරුද්දේ තමයි එයාට හොඳටම තේරෙන්නේ මේ මොකද්ද වෙන්නේ කියලා. ඉතින් අම්මත් ඉන්න නිසා අම්මා ලංකාවෙන් වෙසක් කූඩු වල අර ප්ලාස්ටික් අට්ටාල ගෙනල්ලා තිබුණා. ඉතින් වෙසක් සතියට ඉස්සෙල්ලා සතියේ අපි කරේ එයාත් එක්ක වෙසක් කූඩු හදලා ඒ අවශ්‍ය සෞකවල දාලා ගෙනල්ලා එයාත් එක්ක කූඩු එකින් හදපු එක. ඉතින් අපේ අම්මා තමයි ගොඩාම පස්සෙන් හිටියේ. මමයි හස්බන්ඩ්ුයි බැක් සපෝට් තමයි කරේ. දැන් ඇතුළට දාන්න. Well done, Adrian. දැන් අරවන කොනේ ඉඳලා කොනට. හරි හරි. හරි හරි. ඒක හරි. ඒකයි පුතේ. ඒක බය වෙන්න එපා. It's sticky. ඔමින පුඩ. Right. Now what do we do? අපේ ඒඩ්‍රියන්ට හරියට ප්‍රශ්න ඉතින් වෙසක් කූඩු මොකටද? ඇයි මෙහෙම කරන්නේ? වෙන කොළ වලින් අලවන්න බැරිද? ඉතින් මේ හැමදේටම උත්තර දීගෙන අපි මේ වෙසක් කූඩුව හදන්න තමයි ටික ලෑස්ති වෙන්නේ. වෙනද වගේ පිළිවෙලට හදන්න බෑ. මොකද එයාගේ ආසාවල් වැඩිනේ. ඒක නිසා ඉතින් එයා කැමති විදියට තමයි මේ පාර කූඩු ඔක්කොම හැදුවේ. Try. Like to do this. But slowly Mommy, how did you? ඔමින පුතේ on හොඳේ. this side. Mommy, be quiet. No. Okay, how is it? Using that this one. But this one's short. Yeah, shorter. So you have something to do now, okay? Take it to other side. Turn it to other side, පුතේ. අන්න එහෙම. දැන් මයි පුතා මේ කෑලි ගලවන්න. Which part? මේ පොඩි ෂෝට් ඒවා තියෙන පුතේ. මේවා. ඒවා ගලවන්න. හිමීට
slowly and gently, okay? Eh? එහෙම රිප් නෑ රිප් කරන්න අම්මේ මේක පොඩ්ඩක් කියලා දෙන්න. I think this is short. ෂෝට් Yeah, this is short. බබා මේ මෙහි පුතේ මේ නාලව තියෙන ඒවා Yeah. මේ බලන්න මෙන්න මේ පුතේ ඇලිලා වගේ තියෙන හොඳේ මේ ඇලිලා වගේ තියෙන හෙමින් ගලවන්න නැත්තම් ඉරෙනවා මේ තියෙන මේ හෙමින් ගලවන්න slowly නැත්තම් පුතේ අනේ පුතේ ඉරේ. Oh, Adrian, look at that! Wow! Woohoo! Hold it, I'll take a photo. No, Mom, don't. I can't. Put them up. කැඩිලානේ මේක කියලා වෙලා තියෙන්නේ. අපේ පොඩි මාස්ටර් එක්ක ඉතින් ලොකු වැඩ කරන්න බෑ අපි තේරෙන කාලේ කූඩු හැදුවා වගේ එක ආර්ට්ස් දාලා ඉතින් අපි බොහොම මිනිමම් විදියට අපිලිවල වුණත් කූඩු ටික එයාට ඕන විදියට හදලා එල්ලන්න තමයි දැන් හදන්නේ. ඊට පස්සේ තියෙන්නේ බල්බ් යුද්ධේ. මොකද මේ තමයි ෆස්ට් ටයිම් අපි කූඩු වලටම බල්බ්ස් ගෙනල්ලා දාන්නේ වෙනද තිවිච්ච එකකට. මොකද කූඩු දෙකකට වඩා අපි ඉස්සෙල්ලා සැරවල හැදුවේ නැහැ. ඉතින් ඒකත් අලුත් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඒඩ්‍රියන්වත් එකතු කරගෙන අම්මයි හැමෝමත් එක්ක මේවා හරි පිළිවෙලට කරන්න පුළුවන් වෙන එක. මේ බල්බ්ස් ගෙනාවේ මයිට 10 එකෙන් අපිට ඕන විදිහට ඒවා ගලවලා අයින් කරන්න පුළුවන්. සෝ ඉස්සරහටත් අපිට ඕන වෙයි කියලා අපි කට්ටියත් එක්ක කූඩු එල්ලලා බල්බ්ස් දාන්න තමයි දැන් හදන්නේ. ඔන්න ඔය විදිහට තමයි ෆයිනල් අවුට්පුට් එක ආවේ. හරිම ලස්සනයි. ඉතින් වෙසක් කියන්නේ හරි අමුතු ෆීලිං එකක්. ඉතින් ඒ හැමදේම අපි ලංකාවෙන් පිට හිටියත් අපිට ආස විදියට සෙලිබ්‍රේට් කරන්න ලැබෙන එකත් බ්ලෙසිං එකක්. ඉතින් මේ හැමදේම පුංචි ඒඩ්‍රියන් ඔයා වෙනුවෙන් තමයි. ඔයාට මේ දේවල් ලස්සනට පෙන්눔 කරන්න ඕන හින්දා තමයි අපි මේ දේවල් ඔයත් එක්කම එකතු වෙලා කරන්නේ. ඉතින් ඔන්න ඔහොම තමයි අපි වෙසක් සෙලිබ්‍රේට් කරේ. ඊට පස්සේ හරියටම වෙසක් ගැන කියලා දෙන්න ඕන හින්දා අපි අද වීඩියෝ එකක් දාලා පෙන්නුවා මොකද්ද මේ වෙසක් කියන්නේ කියලා. In life, whenever you want something, you're going to want something, and then when you get it, you want it again. If you don't get it, you're always going to be somewhat sad. So the Buddha taught us ඔහොම to තමයි find වෙසක් happiness. සතිය ඉවර වුණේ. ඉතින් ඔයාලා හිතන පතන හැම යහපත් සිතුවිල්ලක්ම ඒ විදියටම ඉෂ්ට වේවා. Stay tuned with us. We are Pavani and Fam.